අද මම කතා කරන්න යන්නේ 4 ශ්‍රේණියේ දරුවන්ට වැදගත් පාඩමක් වන සිනොනිම්ස් කියන පාඩම. සිනොනිම්ස් කියන එකට සමාන වචනයක් තමයි පුතේ සිමිලර් වර්ඩ්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ සමාන පද. සිංහල භාෂාවේ සමාන පද තියෙනවා වගේම ඉංග්‍රීසි භාෂාවෙත් සමාන පද දකින්න තියෙනවා. හරියට වතුර වලට ජලය කියනවා වගේ. මං ලේසිම ලේසි උදාහරණ තුනක් ඔයගලන්ට දෙන්නම්. බලන්න මේ වචන තුන. happy, big, intelligent. happy කියන්නේ සතුටු. එතකොට යාටම අපිට ගන්න පුළුවන් වචනයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ glad කියලා. big කියන්නේ විශාලයිනේ. එයාටම ලියන්න පුළුවන් අපිට large කියලා. දෙන්නම සමානයි. intelligent කියන්නේ බුද්ධිමත්. එතකොට මෙයාට ගන්න පුළුවන් සමාන පදේ තමයි wise කියලා කියන්නේ. පුතේ මීට අමතරව තව වචන තියෙනවා. ඒ කියන්නේ සමාන පද එක වචනයකට 3-4ක් වුණත් තියෙන්න පුළුවන්. සිනොනිම්ස් මැච් කරන්න තියෙන ඇක්ටිවිටි එකක් අපි දැන් කරලා බලමු. වචන 5ක් දීලා තියෙනවා. බලන්න මේවල සිංහල තේරුම දන්නවද කියලා? beautiful, small, begin, end, easy. හරිම පහසු වචන. beautiful කියන්නේ ලස්සන. ඉතින් පුතාලා දන්නවා pretty කියන්නේත් ලස්සන. small කියන්නේ කුඩා. tiny කියන්නේ කුඩා කියන තේරුම දෙන වචනේ. begin කියන්නේ පටන් ගන්නවා. එහෙනම් start කියන වචනේ ගැලපෙනවා. end කියලා කියන්නේ අවසන් කරනවා. finish කියන්නේත් අවසන් කරනවා. එහෙනම් ඒ දෙන ගැලපෙනවා. easy කියන්නේ පහසු, සරල කියන එක. simple කියන්නේ සරල, පහසු කියන තේරුම. 4 ශ්‍රේණියේ දරුවන්ගේ පාසල් පෙළ පොතේ තියෙන ඇක්ටිවිටි එක අපි දැන් කරන්න හදන්නේ. පුතේ ඉස්සෙල්ලම ඔයාලා මේ තේරුම් ටික දන්නේ නැත්නම් කොලයක් අරගෙන හරි පොතක් අරගෙන හරි මේ ටික ලියා ගන්න. පළවෙනි එක බලන්න. center, middle, මැද කියන තේරුම. dangerous, risky, භයානක. glad, happy, සතුටු. hard, difficult, අමාරු කියලා ගන්න පුළුවන්, දුෂ්කර කියලා ගන්න පුළුවන්. intelligent, clever, දක්ෂ, ඒ වගේම බුද්ධිමත්. තව වචන ටිකක් තියෙනවා. අපි ඒ ටිකේ තේරුම බලමු. new, modern, නවීන, අලුත් කියන තේරුම්. ඊළඟට තියෙනවා polite, courteous. මොකද්ද මේ polite, courteous කියන? අපි polite කියන වචනේ කලින් අහලා තියෙනවා. විනීත. ඊළඟට quick, fast, වේගයෙන් කියන තේරුම. මේක නම් අපි හැමෝම දන්නවා. මොකද famous කිව්වහම නේද? famous ඒ වගේම well known කියලා කියන්නේ ප්‍රසිද්ධ. හැමෝම හොඳින් හඳුනන කියන තේරුම. ඊළඟට brave, fearless කියලා කියන්නේ නිර්භීත, බය නැහැ කියන එක. activity 5 එකේ කරන්න තියෙන්නේ circle the two synonyms in each set of words. මේ හැම පේලියකම දීලා තියෙන සමාන පදවල සමාන පද දෙකක් එක සමානයි. ඒවා හොයලා රවුන්ඩ් කරන්නලු. warm, chilly, cool, comfortable. ඉතින් අපි දන්නවා chilly කියන්නේ සීතල. cool කියන්නේ සීතල. එහෙනම් මේ දෙන්න ගැලපෙනවා. ඊළඟට තියෙනවා walk, crawl, stroll, run කියලා. walk කියන්නේ ඇවිදිනවා. එහෙනම් stroll කියන්නේ ඇවිදිනවා. ඒ දෙන්නම ගන්න පුළුවන්. ඊළඟට argue. argue කියන්නේ වාද කරනවානේ. scare, බය කරනවා. confuse, ඒක හරියන්නේ නැහැ. frighten, ඔන්න ගැලපෙනවා. scare, frighten, බය කරනවා කියන තේරුම. ඊළඟට බලන්න gift, honesty, present, winner. gift කියන එකටම තමයි පුතේ අපි present කියලා කියන්නේ. ඊළඟට sing, paint, color, write. paint කියන එකයි color කියන එකයි ගැලපෙනවා. ඉතින් ওই විදිහට මේ ඇක්ටිවිටි එක ඉවර කරමු. ඊළඟට දෙවෙනි කොටසෙන් දීලා තියෙනවා write a synonym for each word කියලා. මේක හරිම ලේසි පුතේ. මතක තියාගන්න මේ වචනවලට වචන එකක් නෙමෙයි වචන දෙක තුන තියෙන්න පුළුවන්. silent කියන්නේ නිශ්ශබ්දනේ. එහෙනම් ඒකට ගැලපෙනවා quiet. see කියන්නේ දකිනවා. එයාටම අපිට ගන්න පුළුවන් watch කියලා. tasty, රසවත්,
යමී කියලා ගන්න පුළුවන්. ඩිලිෂස් කියලා ගන්න පුළුවන්. ඊළඟට ටයිනි කියන්නේ කුඩා. ස්මෝල් කියලා ගන්න පුළුවන්. ලිටල් කියලා ගන්න පුළුවන්. ඊළඟට බියුටිෆුල් කියන්නේ ලස්සන. එයාට අපිට ගන්න පුළුවන් ප්‍රිටි කියලා. ටීචර් අනිත් දවසෙත් අලුත් පාඩමක් අරගෙන එන්නම්.